සුබම සුබ රාත්‍රියකල යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාදගෙන අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්ට උන්වහන්සේ ඔබටත් මටත් දුන්නා වූ මහත් කරුණාව අනුග්‍රහ නිසා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි වෙනදා වගේ මද දවසේ යාඥා ඉදින් වලට යාඥා කරන්නට ප්‍රථමව අපි දෙවියන් වහන්සේගේ වචනේ යම් කාරණාවක් බලලා අපි ආත්මය ශක්තිමත් කරගමු. හොඳයි මේ රාත්‍රියේ ඔබ සමග බෙදාන්ටනවා මතෙව් පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 28 සහ 30 වෙනි පද සුද්ධ ලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනේ මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය මාගේ බරද සැහැල්ලුයයි කීසේක. ආමේන්. මේ ස්ථානය තුල දෙවියන් වහන්සේ යම් කාරණාවක් ඔබගේ මගේ ආත්මයට මේ රාත්‍රිය තුල මතක් කර දෙනවා. මේ ස්ථානයේ කියනවා වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙතට මම නුඹලාට සහනය දෙමි. මේ ස්ථානය තුල ඔබගේ මගේ ආත්මික ජීවිතය ගැන යම් යථාර්ථයක් දෙවියන් වහන්සේ මතක් කර දෙනවා. අද දවසේ ඔබගේ මගේ ජීවිතේ විවිධ ප්‍රශ්න නිසා විවිධ හැලහැප්පීම් නිසා ඔබගේ මගේ ආත්මය වෙහෙසට පත් වෙලා එක බරව අසමාදානයෙන් තිබෙනවා. අපි දකින මිනිස්සෙගේ ආත්මය නොසන්සුන් වුණු විට ඒ ආත්මය කැළඹුණු විට ඔහුගේ ජීවිතේ සම්පූර්ණ ක්‍රියාවම නවතිනවා. ඔහුගේ සම්පූර්ණ ජීවිතයම ඒ තැන්වල නවතිනවා. හේතුව ඒ ප්‍රශ්න වලින් එළියට එන්නට බැරි ලෙස ඔහුගේ ආත්මය කඩා වැටීම නිසා. මේ රාත්‍රිය තුල දෙවියන් වහන්සේ ඔබට මට මතක් කරනවා. උන්වහන්සේට පුළුවන්කම තිබෙනවා ඔබගේ මගේ ආත්මයට සහනය දෙන්න. අපි දකින මේ පොළොව තුල අපි ජීවත් වෙද්දී අපි විවිධ පීඩනයන් සහ ප්‍රශ්න වේදනාත්මක අත්දැකීම් තුළ අපි ගමන් කරද්දී මේ පොළොවේ අපිට විශ්වාසවන්ත මනුෂ්‍යයන් නැහැ අපේ ජීවිතයේ නිවැරදි මාර්ගයට ගෙනෙන පිණිස. බොහෝ වෙලාවට අපි විශ්වාස කළ අපි යම් දේවල් බෙදා ගන්න මනුෂ්‍යයන්ම අපේ ජීවිතේ තිබුණට වඩා තවත් පහත් තැන් වලට උන් ඇද දමනවා. ඒ නිසා මේ රාත්‍රී කාලයේ ශුද්ධාත්ම වහන්සේ ඔබගේ මගේ ආත්මය තුල සිටමින් උන්වහන්සේ ඔබගේ මගේ ආත්මය නිදහස් කරන්න සමාදානයේ දෙවියන්ගේ බලය තිබෙනවා. ඔබ ඔබගේ හදවතේ තිබෙන දෙයක් ඔබ තව කෙනෙක්ට බෙදාගත් විට ඔබගේ හදවතට නිදහසක් ලැබෙනවා. නමුත් මේ පොළොවේ කවුද අපිට එහෙම? නමුත් දෙවියන් වහන්සේම ඔබ මා වෙනුවෙන් සැලැස්මක් තබලා උන්වහන්සේගේ ආත්මනොත් දවසේ ඔබට මට දී තිබෙනවා. ඔබ දෙවියන් වහන්සේත් එක්ක ඔබ කතා කරන විට උන්වහන්සේ ඔබගේ ආත්මය සමාදානෙන් පුරවනවා. උන්වහන්සේගේ වචනේ කියන ඔබ මව් ගර්භයේ සෑදෙන්නට ප්‍රථමව දෙවියන් වහන්සේ ඔබව තෝරලා ඔබ වෙන් කළ ඔබ සැලසුම් කළ මේ ලෝකෙට ගෙනාවා කියලා. එසේනම් ඒ දෙවියන් වහන්සේ මේ රාත්‍රිය ඔබට කතා කරනවා. උන්වහන්සේ සිතින් මෘදුව යටාත්ව සිටිනවා. උන්වහන්සේට පුළුවන් අපගේ වියගස් මේ වේදනා මේ පීඩනය මේ ප්‍රශ්න උන්වහන්සේ මතට ගැන උන්වහන්සේ කියනවා මම ඔබලට සහනය දෙනවා. මම ඔබලගේ ආත්මවල වලට සහනය දෙනවා කියලා. එසේනම් මේ රාත්‍රියේ ඔබ දෙවියන් වහන්සේගේ පාමුල නැවතිලා ඔබ නිහඬව උන්වහන්සේත් එක්ක ඔබ කතා කරන්න ගන්න. ස්වාමීනි මට අමාරුයි මේ ගමන කරන්න. මට ශක්තිය දෙන්න. මගේ ජීවිතයේ ඒ වැරදුණු තැන් නැවත හදාගන්න මට අවස්ථාවක් දෙන්න. වහන්සේගේ මඟ පෙන්වීම මට දෙන්න ස්වාමීනි. ඔබ උන්වහන්සේත් එක්ක තනි වෙන්න. ඔබ උන්වහන්සේත් එක්ක අඬන්න. ඔබ උන්වහන්සේත් එක්ක කතා කරන්න. ඒ ශුද්ධාත්ම වහන්සේ ඔබව සනසලා උන්වහන්සේගේ බලය ඔබ මන්දි නිදහස් කරමින් උන්වහන්සේගේ වචනේ තුලින් ඔබගේ ජීවිතයට අලුත් දොරටුවක් උන්වහන්සේ විවෘත කරන්නට යනවා. ඒ තමයි දෙවියන් වහන්සේ. උන්වහන්සේත් එක්ක ඔබ කාලය ගැන ඔබ උන්වහන්සේට
ඔබගේ හදවත විවෘත කරන්න. ඔබගේ හදවත නිදහස් කරන්න. ඔබගේ හදවත උන්වහන්සේට අරින්න. ඒ හදවත ඇතුළට උන්වහන්සේට ගමන් කරන්න ඔබ ඉඩ දෙන්න. ඔය තද කරන් ඉන්න, ඒ හිතේ තබන් ඉන්න, ඒ කාරණා ඔබ උන්වහන්සේත් එක්ක කතා කරන්නේ. උන්වහන්සේගේ සමාදානය ශුද්ධාත්මෙන් වහන්සේ කරනන්න ඔබට නිදහස් කරන්නට යනවා. අපි මේ වෙලාවේ උන්වහන්සේට අපි සුළු මොහොතක් අපි ඉඩාරමු. ඔබ ඉන්න ස්ථාන තුල ඔබගේ දැස් වසා ගන්න. උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබට කතා කරනවා. උන්වහන්සේ කියනවා දුවේ මම ඔබට ආදරේ, පුතේ මම ඔබට ආදරේ. ඔබ ලෝකයේ සොයන සහනයට වඩා, ඔබ ලෝකයේ සොයන නිදහසට වඩා මන් තුල සහනය තිබෙනවා. මන් තුල නිදහස තිබෙනවා උන්වහන්සේගේ වචනේ කියනවා. ඔබ මේ වෙලාවේ ඔබගේ හදවත උන්වහන්සේ ඉදිරියේ ඔබ ඉඩාරෙද්දී ඒ ආත්මනස ඔබගේ හදවතට දැන් ඇතුල් වෙලා සමහරට ඔබගේ හිතේ සිර කරගෙන තිබෙනවා සමහර කාරණා. මේ ලෝකේ කිසි මනුෂ්‍යයෙකුට කියන්නට බැරි සමහර අමීරි අත්දැකීම්, වේදනාත්මක අත්දැකීම්, ඒ තිත්ත අත්දැකීම් ඔබගේ හදවතේ ගැඹුරේ ඔබ තබාගෙන සිටිනවා. ඔබ ඉඩහරින්ට මේ වෙලාවේ උන්වහන්සේ ඒ ගැඹුරු තැන්වලට උන්වහන්සේ ගමන් කරනවා. හාලලූයා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ එකිනෙකා ජීවිත දැන් ස්පර්ශ කරන ස්වාමීනි. ඔබ උන්වහන්සේට මේ වෙලාවේ හදවත විවෘත කරද්දී උන්වහන්සේ ඔබට කතා කරනවා. හාලලූයා. ස්වාමීනි හදවත් සමාදානයෙන් පුරවන්න. ඒ හදවත් වලට සැනසීම දැන් නිදහස් කරන ශුද්ධාත්මයෙනි දැන් මේ ජීවිත පුරවන්න. ඔබ ඉඩහරින්ට මේ වෙලාවේ දෙවියන්ස් ඔබගේ හදවත ස්පර්ශ කරනවා. ඔබට දැනෙනවද පුදුමාකාර නිදහසක්. උන්වහන්සේගේ ආදරය මේ රාත්‍රිය ඔබ ලබන්න. උන්වහන්සේට ඔබ ඉඩහරින්න. ස්වාමී මේ හැම ජීවිතයක්ම අපි ඔබගේ පාමුලට ගෙනින්න අතර ශුද්ධාත්ම දෙවියන්ස් ඔබගේ දිව්‍යමය හස්තය ඒ ජීවිත මත නිදහස් කරන්න කියලා මම ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දැන් දවසත් ඔබ විවිධ ලෙස දවස ඔබ අමාර කරලා ඇති. විවිධ පීඩාවන් තුල, ප්‍රශ්න තුල, වේදනාවන් තුල විවිධ ලෙස දවස ගෙවන්න ස්වාමිනේ. අද දවසේ කොයි ආකාරයේ ජීවිත ගෙවුවත් ඔබගේ ප්‍රේමයේ ජීවිතමත් තබා තිබෙන සසුති ස්වාමිනී වෙහෙසව තිබෙනා වූ ඒ අමාරුව තිබෙනා හදවත් ස්පර්ශ කළා. ඔබගේ සහනය මේ රාත්‍රිය තුල නිදහස් කරන්න. යම් කෙනෙක් රෝගීව මේ වෙලාවේ සිටිනවද, වේදනාවෙන් සිටිනවද, ඔබගේ දිව්‍යමය හස්තය, දිව්‍යමය සුවය ජීවිත මත නිදහස් කරමින් ඔබ වහන්සේ උන් අත්ගැසෙමින් ආශිර්වාද කරන්න කියන අතර මේ රාත්‍රිය අපි බාර කරනවා. සෝබානින්දක් දෙන උදෑසනකින්ද එක්කිනෙක කෙනාට කරුණාව දෙන්න කියලා අපි ඉල්ලනවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන්. හැම කෙනෙක්ටම ජේසුස් පීඩයි. ඔබ කැමතිනම් අපගේ සුභාරංචි සේවයට හා අනිකුත් සේවාවන් සඳහා වැපිරීමට හා උපකාර කර දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගන්න WhatsApp 074 254 63 33 යන නම්බරයකට පණිවිඩයක් එවා. ඔබත් දෙවියන් වහන්සේගේ සුභාරංචියට හවුල් උරුමකාරයෙක් වෙන්න. යේසුස් පීඩයි.